මනලෝල රංගසේනා හදේසියුම් ඔන්න ළමයි එහෙනම් මගේ ෆිරෙන්සි වල vlog 2 කරම්මම ආවා. ඉතින් අපි ඒ කිය දවසේම ගියා පොන්තේ වෙක්කිය කියන පරණ පාලමක් තියෙන ෆිරෙන්සියේ හරි ප්‍රසිද්ධයි. එතනින් ගියාම ඒ යන පාරේ මේ වගේ බ්‍රෑන්ඩඩ් ජුවලරි කඩ තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩඩ් වල ගණන් සමහර කඩවල යුරෝ 20 ඉඳන් 60 70 වෙනකන් තියෙනවා. gold jewelry, silver good jewelry, ඉතින් ඔයාලට කැමති ඒවා මෙතන එළියෙන් ඩිස්ප්ලේ එකෙන් බලලා තමන්ට ගැලපෙන ගානක් තියෙනවා නම් ඇතුළට ගිහිල්ලා බලු හැකියි. ඔය මුදු උනේ යුරෝ 25යි. මම ඒක ඔයාලට රේට් කරලා කියන්නම් ශ්‍රී ලංකන් රුපීස් වලින්. ඊට පස්සේ ඔය වගේ බ්‍රෑන්ඩඩ්ස් ගත්තොත් ඔතන තියෙනවා ගොඩක් වර්ගේ ඉතාලියේ තියෙන ෆෙරාරියාමෝ ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් වල ජුවලරි ෂොප් තමයි තියෙන්නේ. ඔය ජුවලරි ෂොප් එළියෙන් ඔහම තිබ්බට ඇතුළ මාර ලස්සනයි. ඒක කොහොම කියන්නද දන්නේ. ඒ වගේම තමයි GB's coin කියලා තියෙනවා. ඒ වගේ බ්‍රෑන්ඩඩ්ස් ගොඩාක් ඔතන තියෙනවා. සාමාන්‍යයෙන් පොන්තෙවෙක්කිය පාලමට යනකම් පොන්තෙවෙක්කිය පාලමට යනකම් ඔය ජුවලරි කඩ තමයි අපිට පහු කරගෙන යන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් යනවා නම් මම දන්නේ ඒක කොහොම වෙනවද කියලා. හැබැයි අපි ආව පැත්තෙන් අපිට පහු කරන් යන්න තිබ්බ ජුවලරිස් කඩ. ඉතින් ඔහොම ඉඳි අපි ඔව බල ඉතින් පොඩක් ඉතින් කාලේ අරගෙන ඔව බල තමයි ගියේ. ඊට පස්සේ අපි ටක් ගාලා ගියා අපි බුක් ෂොප් එකක් තිබ්බ මල්ලිට. ඒකට අනිවාර්යෙන්ම යන්න ඕන කිව්වා. ඉතින් අපි ඒකටත් ගියා. ඒකට ගිහිල්ලා එයා ඉතින් ඔය පොත් බලනවා. ගන්නවට වඩා පොත් බල ඉතින් ඊළඟ පාර ඇවිල්ලා ගන්නවා. එහෙමයි බලලා මේ පාර ගිහිල්ලා ඊළඟ පාර ඇවිල්ලා ගන්නවා. සාමාන්‍යයෙන් මම දැක්ක එතන තිබ්බා මේර්කොලෙදි කියලා. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ මේ දවස්වල වෙන්ස්ඩේ කතාව සීසන් 2 එක හරිම ෆේමස් කියලා. ඒකේ සෙකන්ඩ් බුක් එක රිලීස් වෙලා තිබ්බා ඒ ෂොප් එකේ. මම කලින් එක දැක්කා ඉසලුන් එකේ තියෙනවා. ඒනට ඉතින් ඔය තියෙන මේර්කොලෙදි කියන්නේ වෙන්ස්ඩේ කියන එක තමයි මෙහි භාෂාවේ. ඒක යුරෝ 17ක් වෙනවා. මම ඒක ඔයාලට රේට් කරලා මෙතනින් උඩින් දාන්නම්. ඉතින් ළමයි ඒකේ පොතක් තිබ්බා මල්ලි එක ඊළඟ පාරවම නම් ගන්නවා කියලා ගියා. මම වෙන්ස්ඩේ පොතට ආසුණත් මම ඒ කියන්නේ එම ලොකුවට ඒවට අර ඒ කියන්නේ කියවන්න ගියාම චුට්ටක් කම්මැලි වුණාට මම කියවන්න ගත්තොත් කියවනවා. ඒ හින්දා මම ෆිල්ම් එකත් බලලා තියෙන හින්දා මට ඉතින් හිතුණා ඕනේ නැහැ කියලා. මම ඉතින් මම මල්ලිට කිව්වා මල්ලි පොත් කඩේ පොත් බලලා ඉවරයි නම් දැන් අපි එළියට යමු. මොකද අපිට දැන් පොන්තෙවෙක්කිය පාලම බලන්න ඕනනේ කියලා. ඊට පස්සේ කොමාරියාම එක්කන් ගියා. ඔය තියෙන පොන්තෙවෙක්කිය පාලමෙන් අපි හිටපු තැන තිබ්බ view එක. හැබැයි මාරම ලස්සනයි. එහෙනම් අදට එච්චරයි. අපි අලුත් vlog එකකින් මුණ ගැහෙමු. Bye bye. Subscribe my channel.